යාළුවනේ ඔන්න එක්තරා වයසක පුද්ගලයෙකුට රූමත් තරුණ දියණියක් හිටියා. මේ රූමත් තරුණ දියණිය රූමත් වගේම බොහොම බුද්ධිමත්. මේ වයසක පුද්ගලයා එක් පුද්ගලයෙකුට විශාල මුදලක් ණය වෙලා තිබුණා. දිනක් අර ණය හිමියා එයාගේ ණය මුදල ගන්න මේ වයසක පුද්ගලයාගේ ගෙදරට ආවා. ඒ ණය හිමියා ආපුවාම දැක්කා ලස්සන තරුණියක් ඉන්නවා මේ ගෙදර. අර ණය හිමියා වයසක මිනිස්සයාගෙන් අහනවා අර තරුණිය කවුද? මේ වයසක මිනිසයා කියනවා ඒ මගේ දුව. මේ ණය හිමියට අර තරුණිය ගැන ආසාවක් ඇති වෙනවා. එයා කල්පනා කරනවා මේ තරුණිය Tamanට විවාහ කරගන්න. එහෙම නැත්නම් අයිති කරගන්න. ණය හිමියා බොහොම සැරෙන් අර වයසක පුද්ගලයාට කියනවා මගේ ණය මුදල ඕනේ හැකි ඉක්මනින්. නමුත් අර අහිංසක වයසක පුද්ගලයාට ඒ ණය මුදල එකවර එම අවස්ථාවේ දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ණය හිමියා කියනවා ඔබට මගේ මුදල දෙන්න බැරි නම් මට ඔබේ දියණිය විවාහ කර දෙන්න. දියණිය විවාහ කර දුන්නොත් මම ඔබේ ණය මුදල නොසලකා හරින්න. වයසක වුණත් ඒ තාත්තා ඒ පුද්ගලයා ඒ දෙයට එකඟ වෙන්නේ නැහැ. ණය හිමියා කියනවා එහෙනම් මං ඊළඟ දවසේ එනවා. ඔබ මුදල් ලෑස්ති කරගෙන තියාගන්න ඕන. එහෙම කියලා ටික දවසකින් මේ ණය හිමියා නැවත එනවා අර වයසක පුද්ගලයාගේ ගෙදරට. ඇවිල්ලා කියනවා මට ණය මුදල දෙන්න කියලා. වයසක පුද්ගලයා කියනවා මට අදත් මේ මුදල දෙන්න විදිහක් නැහැ. එතකොට අර ණය හිමියා කියනවා එහෙමනම් මම එදා වෙච්ච කාරණයට ඔබ එකඟ වෙන්න ඕන. හැබැයි මං ඔබට එක් අවස්ථාවක් දෙන්න. එහෙම කියලා අර ණය හිමියා බෑග් එකක් අරගෙන එයා කියනවා මම මේ බිමින් සුදු පාට සහ කළු පාට ගල් කැට දෙකක් අරගෙන මේ මල්ලට දානවා. හරි? ඔබේ දුවට කියන්න මේකෙන් ගල් කැටයක් අත දාලා ගන්න. ඒ ගන්න සුදු පාට ගල් කැටයක් වුණොත් ගන්න ගල් කැටය ඔබ ණය මුදලෙන් නිදහස්. ඒ වගේම මට ඔබේ දියණියත් එපා. හැබැයි කළු පාට ගල් කැටය ගත්තොත් අනිවාර්යයෙන්ම ණය මුදල එපා. මට ඔබේ දියණිය විවාහ කර දිය යුතුයි. හරි. ඕක තමයි කොන්දේසිය වෙන්නේ. එහෙම කියලා මේ ණය හිමියා අර ඔහු ළඟ තියෙන මල්ලට බිමින් ඇහිඳලා ගන්නවා බොහොම සූක්ෂමව කළු පාට පමණක් ගල් කැට දෙකක්. මේ සිද්ධිය මේ දෙය අර තරුණිය දකිනවා. තරුණිය ඔය දේ දැකලා එයා බලනවා දැන් මම මොකද්ද කරන්නේ? කොයික ගත්තත් අපි පරාදයි. ඇය උපක්‍රමශීලී වෙනවා. ණය හිමියා ගාවට ගිහිල්ලා එහෙනම් මම මල්ලෙන් ගල් කැටයක් ගන්නම් කියලා මල්ලට අත දාලා ගල් කැටය අරගෙන එයා නොසිතූ ආකාරයෙන් නිකන් ඒක හිතාගන්න බැරි විදිහට ස්වභාවික වුණා විදිහට ඒ ගල් කැටේ බිම අතහරිනවා. බිම අතහැරලා ඒ තරුණිය කියනවා අයියෝ මට අත හැරුණා ඒ ගල් කැටය. දැන් මොකද්ද කරන්නේ? මම ගත්තු ගල් කැටේ බිමට වැටුණා. බිම ගල් කැට ගොඩාක් තියෙනවා. මුදලාලි ඒ ණය හිමියට කියනවා එහෙමනම් අපි ඔය මල්ලේ ඉතුරුලා තියෙන ඉතිරි ගල් කැටයක බලමුකෝ. අන්නේ ඉතුරුලා තියෙන ගල් කැටේ පාට අණුව අපිට හිතා ගන්න පුළුවන් මගේ අතට කලින් හවුනේ මොකද්ද කියලා. ණය හිමියා බලනවා මේ තරුණිය කොතරම් බුද්ධිමාන්ද, උපක්‍රමශීලීද, කොතරම් අවස්ථාවට උචිත ආකාරයට බුද්ධිය මෙහෙව්වද කියලා ණය හිමියා පරදිලා
ගල් කැටේ අරගෙන බලපුවාම කළු පාට ගල් කැටයක් ණය මුදලක් නැතුව යන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ අවස්ථාවට උචිත ආකාරයට අපේ බුද්ධිය මෙහෙවන්න පුළුවන් නම් අපිට සිදුවෙන බොහෝ කරදර පීඩා බාධක වලින් වැළකෙන්න පුළුවන්. අර තරුණිය තමනුත් බේරිලා තාත්තත්ගේ ණයත් බේරගත්තා. ඒ වගේම අපිත් ඒ වගේ අවස්ථාවට ගැලපෙන ලෙස අවස්ථාවට උචිත ලෙස අපේ දැනුම බුද්ධිය මෙහෙවමු.